තෙරුවන් සරණයි සියලුම දරුවන්ට සුබ දැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් බුද්ධ ධම්ම සංයන තුන්වන්ගේ පීඨ ආශිර්වාදයෙන් තමන්ගේ ජීවිතවල තිබෙනා වූ අඳුර නැති වේලා තමන්ගේ පෙර සංසාරයේ කරපු කුසල් බල කරගෙන තව තවත් පින් දහම් කරන්න තමන්ගේ ජීවිතය ඉදිරියට ගත කරන්න සියලුම දරුවන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සියලුම දරුවන්ට යහපතක් ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ නිරන්තරයෙන් තමන්ගේ ජීවිතවලට එන්නා වූ යම්කිසි කරදරකාරී තත්වයන් මේ වරම් මාලාවක් සහ අමනුෂ්‍ය දෝෂ නිසා ඇති වෙලා තියෙනවා. තමන්ගේ දියුණුව අඩපණ වෙලා තියෙනවා. තමන් කරන කියන රැකී ආරක්ෂා කටයුතු වලින් තමන් සිතන ආකාරයෙන් තමන්ට වැඩ කටයුතු කරගන්න බැරුව තමන් හදන නිවාසය තමන් කරන වැඩ කටයුතු සියල්ල අඩපණ වෙලා තියෙනවා. ඇයි මේට මූලිකවම වරමද සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතයේ අවුල් වෙන්න හේතු කාරණාව කියලා බලමු. ඇත්තටම දරුවනේ තමන්ගේ ජීවිතය අවුල් වෙන්න මූලිකවම නොපෙනෙන බලවේගවලට යහපතක් කරන්න කියලා හිතාගෙන වරම් මාලාවක් සකසා ගන්න ගිහිල්ලා තමන් නොයෙකුත් විදිහට කම්කටොළු වලට පාචනය වෙලා තියෙනවා. හැබැයි ඒ නොපෙනෙන බලවේගවලට මූලික තැන දුන්න නිසාත් මනුස්ස ජීවිතයේ බුද්ධිමත්ව මනුස්ස ජීවිතවල වටිනාකම නොදන්න නිසා තමන් නොපෙනෙන බලවේගවලට රැවටීමක් වෙලා තමන් එය කර කියා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඇයි අපි හැමතිස්සෙම මේ නොපෙනෙන බලවේගවලට මූලික තැන දෙන්නේ? ඇයි මනුස්ස ජීවිතයේ බුද්ධිමත්ව තීරණ අපිට ගන්න බැරි? ගොඩක් අය කියන්නේ අපි මේ දේවල් දන්නේ නැහැ මෑණියනි, අපිට මේ දේවල් තේරෙන්නේ නැහැ. තේරුම් ගැනීමට මම වචන කිහිපයක් ඕගොල්ලන්ට කියලා දෙන්නම් දරුවනේ. වරමක් කියන්නේම තමන්ට යහපතක් ඉෂ්ට සිද්ධ කරන්නට එන බලවේගයක් විය යුතුමයි. අනිත් අයට යහපතක් කළා තමන්ට යහපතක් නැත්නම් ඒ වරම් මාලාවක් නෙමෙයි කියන දේ හොඳින් හිතන්න පුතේ. එක තැනකට ගිහිල්ලා තව දෙවෙනි තැනටත් ගිහිල්ලා තුන්වෙනි තැනටත් ගිහිල්ලා තමන් රැවටීමකටපත් වෙනවා නම් තමන්ට ඒ නිසි ලෙස සකසා ගන්න බැරි නම් ඒ දේ අතාරින්න මගේ පුතේ. ලෝකයේ තියෙන හැම දේවාලයකටම ගිහිල්ලා තමන්ගේ වරම සකසා ගන්න බැහැ කියන්නෙම තමන්ගේ එන එක කර්මයක් වගේම තමන්ගේ ජීවිතයේ අපායක් වෙන හේතුවක් වෙනවා. ඒක නිසා දරුවනේ නිරන්තරයෙන්ම වරම් මාලාවක් කියන දේ සුදුසු පින්වන්ත විදිහට ලැබෙනවා නම් තමන්ට කිසිම දෙයක් නැති වුණත් ඒ සියලු වැඩ කටයුතු කරගන්න පුළුවන් විදිහට තම පිහිටට ඉන්න ඥාති බලවේග හෝ ඉෂ්ට බලවේග මූලික වෙලා වැඩ කටයුතු කරන්න පෙන්වා දෙනවා. ඉතින් තමන් ඒ ආකාරයෙන් තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේ හරියාකාර විශ්වාස කරන්න, විශ්වාස කළා තමන්ට හරි මාර්ගය පෙන්වන්න කරලා කියලා ඉල්ලුම් කරන්න. අන්නේ විට තමන්ට යහපතක් ලැබෙන තැනදී සියලු දේ හරි කියලා තමන්ගේ සිතට දැනෙන්න පටන් ගන්නවා. අන්න එතෙන්දී විශ්වාසවන්ත තමන්ගේ ඥාති දේවතාවුන් වහන්සේ කියන දේ කරන්න. එහෙම නැතුව රටේම පිටින දේවාල වලට ගිහිල්ලා තැන් වලට සල්ලි පූජා කරන්න එපා. මොකද දරුවනේ ඔළුව කැරකෙව් සැනින් දිෂ්ටි ආපු සැනින් ඒක වරම් මාලාවක්ම වෙන්නේ නැහැ. ඒක දෝෂයක් කියන දේත් අමතක කරන්න එපා දරුවනේ. ඔගොල්ලෝ සියලු දෙනාට තුමෝ කැලණිය බෝසමිඳුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ජීවිතාලෝකමත් වේවා.